හයි ගයිස්, ඉතින් ඔයාලා ඊළඟ වීඩියෝ එකකට සාදරයෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ පේජ් එකට. ඇත්තම කතාව දැන් ඔයාලා අලුතෙන්මනේ පේජ් එක ක්‍රියේට් කරගත්තේ. ඉතින් ඒ ක්‍රියේට් කරගත්ත පේජ් එකට හොඳ ඕගනික් ඔඩියන්ස් එකක් හදාගන්න කොහොමද කියන කාරණා කිහිපය ගැන තමයි ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න ආවේ. ඉතින් ඕගනික් අපිට ඔඩියන්ස් එක හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට ඇඩ්ස් ගහලා පේයිඩ් විදියට හදන්නත් පුළුවන්. නමුත් අපි මුලින්ම ස්ටෙප් එක විදිහට මේක ඕගනික් ඔඩියන්ස් එකක් හදාගෙන තියාගන්න ඕන අපේ පේජ් එකට. ඉතින් ඒකට අයිඩියා කීපයක් තමයි මේ වීඩියෝ එකේදී අපි දෙන්නේ. හරි. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ පේජ් එකට පළවෙනි ස්ටෙප් එක විදිහට ඉන්වයිට් එකක් දෙන්න ඔයාගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකට. ඉතින් ඔයාගේ හොඳ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකක් ඉන්නනම් දැන් මම මේ ෆේක් account එකක් ක්‍රියේට් කරලා ඔයගොල්ලන්ට වීඩියෝ එක ක්‍රියේට් කරන්න ඕන නිසා තමයි මේක පේජ් එක උනත් හැදුවේ. නැත්තම් ඔයාලට පුළුවන් ඔයාගේ පේජ් එකට යාළුවන්ට කියලා ඉන්වයිට් එකක් දෙන්න. ඉතින් මෙන්න මෙතන ඔප්ෂන් එකක් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. invite friends with your like page කියලා. ඉතින් ඔයාගේ ප්‍රොෆයිල් එකට ස්විච් වෙලා ඔයාගේ යාළුවන්ට ඉන්විටේෂන් එකක් යවන්න පුළුවන් මගේ පේජ් එක ලයික් කරන්න කියලා. ඒගොල්ලෝගේ ප්‍රොෆයිල් එකට නොටිෆිකේෂන් එකක් එනවා. ඔයාට මෙන්න ඔයාගේ යාළුවෙක් ඉන්වයිට් කරලා තියෙනවා පේජ් එකට ලයික් කරන්න කියලා. ඉතින් මේ විදිහට ඕගනිකලි අපිට හදාගන්න පුළුවන් පළවෙනියටම පොඩි ඔඩියන්ස් එකක් ලයික් ටිකක් ෆලෝවර්ස්ලා ටිකක් ඔයාගේ පේජ් එකට. රයිට්. දෙවෙනි එක තමයි ඔයාට පුළුවන් ඔයාගේ පේජ් එක through. හරිද? ඔයාට පුළුවන් ඔයාගේ පේජ් එක through groups වලට join වෙන්න. හිතන්න ඔයා cosmetic shop එකක් කරනවා නම් ඒ හා සම්බන්ධව ස්ටයිලිස් කරන ගර්ල්ස් ලගේ groups වලට, එහෙම නැත්නම් fashion සම්බන්ධ groups වලට, එතකොට සැලෝන් සම්බන්ධව groups වලට ඔය වගේ groups වලට join වෙලා ඔයාගේ ප්‍රොඩක්ට් එක සම්බන්ධව මොනවා හරි එක දිගට පෝස්ට් දාගෙන යන්න එපා. නමුත් මොනවා හරි දෙයක් සම්බන්ධව දැනගන්න තිබුණොත් ප්‍රොඩක්ට් ගැන ප්‍රශ්න අහලා තියෙන කට්ටියට ඕන නම් කමෙන්ට් එකක් විදිහට විස්තර දෙන්න. එතකොට ඒ කමෙන්ට් එක දාගෙන අනිත් අයත් එනවා ඔයාගේ පේජ් එක ඇවිල්ලා ෆලෝ කරගන්න. එතකොට ඔයාට අවශ්‍ය ඔඩියන්ස් එකක් ගැලපෙන ඔඩියන්ස් එකක් බලලා ඔයාගේ පේජ් එක ෆලෝ කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ වගේ groups වලටත් ගිහිල්ලා ඔයාට පුළුවන් ඔයාගේ පේජ් එකට ගැලපෙන ඔඩියන්ස් එකක් සෙට් කරගන්න. ඊළඟට කන්ස්ටන්ට්ලි පෝස්ට් ටිකක් දාගෙන යන්න ඕන. උදාහරණයක් විදිහට ඔයා දෙන සර්විස් සම්බන්ධව දිග හැල්ලක් අපි වචනෙන්ම කියනවනේ දිග හැල්ලක් දාගෙන යන්නත් පුළුවන්. ඒක ඩේලි දාගෙන යන්න ඕන. එහෙම නැත්නම් ඔයාගේ ප්‍රොඩක්ට් සම්බන්ධව පෝස්ට් එක දිගට දාගෙන යන්න ඕන. මේ ඇඩ්වර්ටයිස්මන්ට් ගහන්නම ඕන කියනවා නෙවෙයි. නමුත් ඒ ප්‍රොඩක්ට් සම්බන්ධව ඔයාගේ සර්විස් සම්බන්ධව ඇවිල්ලා පෝස්ට් සීරියස් එකක් විදිහට එක දිගට පෝස්ට් දාගෙන යනකොටත් ඒ පෝස්ට් ෂෙයා වෙලා කට්ටියකට එන්ගේජ් වෙලා ඔයාගේ මෙන්න මේ තියෙන ඔයාගේ පේජ් එකට ක්‍රමයෙන් ඔයාගේ පේජ් එකට ඔඩියන්ස් එක එන්න ගන්නවා. ඉතින් ඒ නිසා ඒක මේ ෂෙයාර්ස් වැඩි වෙන්න ප්‍රොමෝට් වෙන්නේ ඔයාගේ බිස්නස් එකමයි. ඉතින් ඒ නිසා ඕගනිකලි අපි මුලින්ම ඔඩියන්ස් එකක් හදා ගන්න ඕන. ඉතින් මෙන්න මේ වගේ කාරණා මගින් ඔයාට පුළුවන් දෙවාගේ ඔඩියන්ස් එක එන්න වැඩි කරගන්න. ඉතින් මේ invite to friends දෙන ඔප්ෂන් එක ඔයාට හැමදාම ඇවිල්ලා ඔයාගේ ඉන්න ඔඩියන්ස් එකට ටික ටික කරගෙන යන්න පුළුවන්. මේක ස්පෑම් කරන්න යන්න එපා. එක දිගට කරලා දවසකට එකපාරක් විතර ඉන්විටේෂන් එකක් යවන්න. යවලා ඉවර වෙලා ඔයාට පුළුවන් ආයේ ඊළඟ දවසෙත් ඒ වැඩේ කන්ටිනියු කරගෙන යන්න. රයිට්. ඉතින් ඊළඟ කාරණාව තමයි ඔයාගේ පේජ් එක ඔයාට ෂෙයා කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාගේ ප්‍රොෆයිල් එකේ ෂෙයා කරන්න පුළුවන්. මේකට ලයික් එකක් දාන්න, මේක ෂෙයා පාරක් දාගන්න කියලා මේ පෝස්ට් එකක් දාන ගමන් ඒ විතරක් නෙමෙයි ඔයාගේ යාළුවන්ට පොඩ්ඩක් කියන්න පුළුවන් මචං මට මේ පේජ් එක පොඩ්ඩක් ෂෙයා කරලා දෙන්න, මේකට ලයික් ටිකක් ෆලෝවර්ස්ලා ටිකක් හදාගන්න ඕනේ කියලා. ඒ යාළුවන්ට ලයික් කරන්න කියන ගමන් එයාලගේ ප්‍රොෆයිල් වලත් ඔයාගේ පේජ් එක පොඩ්ඩක් එයාලට කියලා ෂෙයා පාරක් දාගන්න පුළුවන්. එතකොට තව ඔයාට ඕනනම් දෙයක් කරන්න පුළුවන්. ඔයාගේ ඔඩියන්ස් එකට ගැලපෙන කෙනෙක් ටිකක් ෆ්‍රෙන්ඩ්ලි කරගෙන. දැන් හිතන්න මම කොස්මෙටික් ෂොප් එකක් කරනවා නම් සැලුන් එකක් කරන කෙනෙක් පොඩ්ඩක් කතා කරලා අනේ පොඩ්ඩක් මගේ පේජ් එක ෂෙයා කරලා දෙන්න පුළුවන්ද කියන්නේ. එතකොට ඒ ඔඩියන්ස් එක එයාගේ ඔඩියන්ස් එක ඔයාගේකට මැච් වෙනවා. එතකොට එයා ඒක ෂෙයා කරපු ගමන් ඔයාගේ පේජ් එකට ඒ මැචින් වෙනම ඔඩියන්ස් එකක් ගලාගෙන එන්න ගන්නවා. මේක කන්ස්ටන්ට්ලි ප්ලෑන් එකක් විදිහට ඔයා හදාගෙන කරගෙන ගියොත් ඉක්මනටම ඔයාගේ පේජ් එකට හොඳ ලයික් ටිකක් සහ ෆලෝවර්ස්ලා ටිකක් හැදෙනවා. ඉතින් එතකොට පුළුවන් අපිට ඇඩ්වර්ටයිස්මන්ට් එකක් නැති වුණත් ඔයා අලුතෙන් ප්‍රොඩක්ට් එකක් දැම්ම ගමන් ඔයාගේ ප්‍රොඩක්ට් එක පර්චේස් කරන ඔල්රෙඩි කස්ටමර් බේස් එකක් ඇඩ් එකක් දාන්න කලින්ම අපිට හදාගන්න. ඉතින් ඒ නිසා මේ වැඩ ටික කරගෙන යන්න ඔයාගේ බිස්නස් එකට ඔයා මහන්සි වෙන්න. ඒ මහන්සිය ඔයාට ෆලෝවර්ස්ලා විදිහට ලයික්ස් විදිහට ඔයාගේ පේජ් එකට හොඳ රීච් එකක් එන විදිහට ඔයාට දවසක අරන් යන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ ටික කන්ටිනියු කරගෙන හොඳ ෆලෝවර්ස්ලා බේස් එකක් මුලින්ම ඔයාගේ පේජ් එකට හදාගන්න. අඩුම ෆලෝවර්ස්ලා 1000ක්වත් හදාගන්න try කරන්න. එහෙනම් අපි මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.